තවත් ජීවිතයක ඉපදිලා මිනිමස් කන්න ආස වෙලා බ්‍රහ්මදත්ත රජුරෝ අරක්ෂමියාගේ මාර්ගයෙන් මිනිමස් ගෙනල්ලා කනවා. රටට ලොකු ප්‍රශ්නයක් කවුද මේ මිනිස්සු මරලා කන්නේ? ප්‍රධාන මන්ත්‍රී සේනාවක් මෙහෙवला අල්ලගත්තා. අල්ලගන්නකොට අහුුනේ අරක්ෂමියා. එතකොට අරක්ෂමියන් ඇහුවා උඹ කියාපන් කාටද මේ මිනිස්සු මරලා මස් ගෙනියන්නේ? රජුරෝ ඉස්සරහා කියන්නම් කිව්වා. රජතුමා එදා රාජමාලිගාවේ සිරිමැදුරි කවුළුවෙන් බලාගෙන ඉන්නකොට අරක්ෂමියා සේනාව විසින් දන්වැල් දාගෙන ඇදගෙන එනවා. කේස් එක රජුරෝ දන්නවද නැද්ද? දන්නවා. පැනලා යන්න තිබ්බා. පැනලා ගියේ නෑ. කෙලින්ම සිංහාසනයේ ගිහිල්ලා ඉඳගෙන හිටියා. අර සේනාව රජුරෝ ඉස්සර ඇහුව අරක්ෂමියගෙන් උඹට මිනිස්සු මරලා මස් ගේන්න කිව්වේ කවුද කියලා. අරක්ෂමිය කෙලින්ම රජුරුවන් දිශාවට ඇඟිල්ල දික් කළා. ඇමතිවරු අහනවා රජතුමනි මොකද්ද මේ? ඔව් මං තමයි මිනිමස් කන්නේ කිව්වා. බොරු කිව්වේ නෑ. තමන් රජ වෙලා නම් තමන් කාට බයද බොරු කියන්නේ මේ ඇත්ත කියන්න ඕන? ඕයිනම් මේක මරලා දාපන් කියලා කියන්න පුළුවන්. ඇත්ත කිව්වා. මේ සේනාවක් එකතු වෙලා තමන්ගෙන් යමක් අහද්දී ඇත්ත කිව්වා. අඟුලිමාලයන්ගේ ජීවිතේ බොරුව නැහැ. අවංක කෙනෙක්. ඕක තමයි පාරමිතාව. ඒතු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවි. පන්සිල් රකින්න කෙනෙක් මන් ළඟට වරින් කිව්වේ නැහැ. සුදු ඇඳගත්ත කෙනෙක් මන් ළඟට එන්න කියලා කිව්වේ නැහැ. අටපිරිකර පූජා කරපු කෙනෙක් මන් ළඟට එන්න කියලා කිව්වේ නැහැ. නුවණැත්තෙක් එන්න සටකපට මායා නැති ඍජු අවංක කෙලින් මිනිස්සේ බොරු කියන්නේ නැති කෙනෙක් මා ළඟට පැමිණේවා කිව්වා. අන්න එහෙම බුදු කෙනෙක් ළඟට පැමිණෙන්න කෙනෙක් හැදෙනවා සංසාරේ. බොරු කිව්වේ නැහැ. ඊට පස්සේ කව රජතුමනි ඕක අතාරින්න. මම කිව්වා මට බෑ. හරි මං ඕකට උත්සාහ කරන්නම් කියලා අපි කොච්චර තියනවද උත්සාහ කරන්නම් කියලා ආයෙත් පරණ මඩවලේම වැටෙනවා. පොරොන්දු වෙලා ආයෙ පරණ මඩවැලේම වැටෙන තමන්ගේ ජීවිත දෙස බලන්න. මේ රජුට කිව්වා මට බෑ. බෑ නම් බෑ හා නම් හා. එහෙනම් රජතුමනි ඔබට මේ ඔක්කොම අතහැරලා යන්න වෙයි කියලා ඊට කිව්වා. මම සූදානම් කිව්වා. රැවුලයි කඳයි දෙකම බේරා ගැනීමේ නැහැ. එක දෙයයි. මහ වනේ මිනිසුන් මරා මස් කරම්. මිනිසුන් මරා මස් කරම්. දවසක් බමුණෙක් කොසවාගෙන යද්දී සේනාව පැන්නුවා. පන්නද්දී ඔහු කරේ තියාගෙන දුවනකොට කකුල බරු ගහගෙන උලක් කැණුණා. අර පෝරිසාදයාගේ. අර මිනිස්සයා දාලා වේගෙන් දුවගෙන ගිහිල්ලා නුග ගහක බෙනේ හැංගුණා. හැංගිලා නුග ගහට තට්ටු කළා කිව්වා දෙවිය මේ ගහේ කවුරු හරි ඇතිනේ දෙවි කෙනෙක් මාව සුව කරපන්. උඹගේ මේ ගහ බඩවැල් වලින් ඔතන්නම් රජවරු 100කගේ බඩවැල් වලින් ඔතන්නම්. තුට්ටු දෙකේ වැඩ නැහැ. ඇයි තුට්ටු දෙකේ වැඩ නැහැ කියන්නේ? රුපියලේ පඳුරක් ගැට ගහලා කෝටියක වැඩක් බාර කරන ඒවා. ඔයාලගේ බාරහාර රුපියලේ පඳුරක් ගැට ගහලා දෙයියන්ට කෝටියක් වැඩ දෙනවා. පෝරිසාදයා කිව්වේ මේ තුවාලේ සනීප කරපන් රජවරු 100ක් ගෙනල්ලා එල්ලන්නම් කිව්වා. අනුන්ගෙන් නිකන් වැඩ ගන්න නැහැ. ඒ කියන්නේ මායාව නැහැ, කට්ට නැහැ.
ඒ ලෙඩේ දවස් 7ක් කන්නේ නැතුව හිටපු නිසාම සනීප වුණා තුවාලේ. එයා හිතුවේ දෙයියෝ සනීප කළා කියලා. රජවරු 99ක් ගෙනල්ලා ගහේ එල්ලුවා. දෙවිය බය වුණා. සක්දෙවිඳුගේ උපදේශ මත දෙවියා පෙනී ඉඳලා කිව්වා තව එක්කෙනෙක් අඩුයි. ඒකට සුතසෝම රජුරෝ ඕන කිව්වා. සුතසෝම රජුරු කියන්නේ මහ බෝධිසත්වයෝ. සක්දෙවිඳු දැක්කා සුතසෝම රජුතුමාට මෙයා দমনය වෙනවා. දෙවිවරුන්ටවත් මේකට මැදිහත් වෙන්න බෑ. ඊට පස්සේ දැන් දෙවියට දැන් බලන්න පොරොන්දුවක් වුණා නම් පොරොන්දුවක්. දැන් මෙතෙක් කැලේ වෙහස මහන්සි උනේ මිනිමස් කන්න. දැන් ඒකට නෙවෙයි දැන් පොරොන්දුව රකින්න. 100ක් රජදරුවන්ගේ බාරය ඔප්පු කරන්න. සත්‍ය රකින්න. දැන් උත්සාහය. සුතසෝම රජුරෝ තැල්ලුවා. අල්ලලා කරේ තියාගෙන ගෙනාවා. ගේනකොට සුතසෝම රජුරෝ කිව්වා මම පොරොන්දුවක් වෙලාව සතරා ගාථා 4ක් අහන්න. බමුණෙක්ගෙන් ගාථා 4ක් අහන්න පොරොන්දු වෙලාව මං නාල එන්නම් කියලා. ඒ අතරේ තමයි උඹ මාව ගෙනාවේ. උඹ විශ්වාස කරපන් මං ගිහිල්ලා ගාථා 4 අහලා එන්නම් කිව්වා. විශ්වාස කළා. ගිහිල්ලා වරින් කිව්වා. ඒ කියන්නේ මේ හැම වෙලාවෙම සැකෙන් පීඩා විඳින්නේ. ඔය අසනීපයක් තියෙනනේ හැම වෙලාවෙම සැකයි. ඒ අසනීපේ අඟුලිමාලට සංසාරේ තිබ්බේ නැහැ. ඒ සුතසෝම රජුරෝ ගාථා අහලා තනියෙන් ආවා. ඒ රජුරෝ යනකොට හිතුණා කියනවා බැරි වෙලාවත් මොහු ආවේ නැත්තම් මමත් බ්‍රහ්මදත්ත රජුරෝ පොරොන්දුව රකින්න මම්මගේ උරේ පළලා ඒ ලේවලින් මේ නුග ගහ නාවනවා කියලා හිතුවා කියනවා. තමන්ගේ පපුව පළලා හරි බාරය ඔප්පු කරනවා කියලා. සත්‍ය රකින්න. සුතසෝම රජුරෝ ආවා. ඒ එනකොට මූණ ලස්සනයි. බය නැහැ. මරණයට නෙමෙයි එන්නේ. ඒතකොට මෙයාට හිතුණා මොනවා අර අහපු ගාථාවල පවර් එකට තමයි මෙච්චර බය නැත්තේ කියලා. ඔහු දන්නේ ඔහුට වැඩිය 100,000 ගුණයකින් සත්‍ය රකින්න කෙනෙක් කියලා සුතසෝම රජුරෝ. ඔහු ඇවිල්ලා ඉඳගත්තා. දැන් මාව මරාපන් කිව්වා. නේ මට මරන්න නෙවෙයි ඒක පස්සේ කරමු. ඔච්චර ලස්සන බය නැත්තේ අර ගාථා අහපු නිසානේ මට ඒ ගාථා අහන්න ඕන. මට ඒ ගාථා අහන්න ඕන. උඹ වගේ මිනිමරු මිනිමස් කන මේ ලේවලින් ගස් හොදන උඹට මොන ගාථාද කියලා ඇහුවා. නෑ මටත් ඕන ගාථා කියෝ. මටත් ධර්මයක් ඕන කියෝ. එහෙනම් මාව නාවපන්කව සුවඳ පැන් කලවලින්. වතුර භාජනයකට පිරිසිදු උල්පතින් පැන් ගෙනත් බෝධිසත්වයෝ නාවනවා. දාසකම් කළා බණහන්න. මට මල් වලින් ආසනයක් පනවපන් කිව්වා. ආසනයක් පැනෙව්වා. දාසකම් කළා බණහන්න. ඔබ බිම ඉඳගනින් කිව්වා. අර පොරිසත්ය බිම ඉඳගත්තා. දාසකම් කළා බණහන්න. අඟුලිමාල කියලා චරිතය නිකම් පහළ වුණේ නැහැ. සංසාරේ පාරමිතාවක් ආවා. බොරුව නැහැ. වංචාව නැහැ. චපලකම නැහැ. මායා සාටේය නැහැ. අවංක මිනිස්සේ අවංකව බණහන්න යෝග කරන්න. ඒ ගාථා කියනකොට හරියට සතුට වුණා. හදවත තෙත් වුණා. ඊට පස්සේ කිව්වා මං ඔබට වරයක් දෙනවා. මං ඔබට වරයක් දෙනවා. ඒ වරේ ගන්න කිව්වා. ඒ පොරිසාදයට ඕන උනේ මාව නිදහස් කරපන් කියන වරේ ඉල්ලයි කියලා හිතුවේ.
ඊට පස්සේ කිව්වා මහා බෝධිසත්වෝ කල්පනා කළා මම එහෙම එකපාර කියන්න හොඳ නැහැ. මාව ගණෙන් අර ඉල්ලලා ඉන්නේ උන් නිදහස් කරපන්කෝ. තව වරයක් දෙන්නම් කිව්වා. ඊට පස්සේ ওই විදියට නිදහස් කරන්න කියලා අවසාන වරේ ඉල්ලනකොට කිව්වා උඹ අද ඉඳලා මිනිමස් කන්න එපා. පොරොන්දුයෙන් කිව්වා. ඊට පස්සේ කිව්වා ඒක නැතුව වෙන එකක් කියන්න. ඊට පස්සේ කිව්වා දැන් පොරොන්දු වුණා නම් කරන්න ඕන. ඉල්ලන ඕන දෙයක් දෙනවා කියලා දැන් පොරොන්දු උනේ මට. ඇත්ත රැකපන් කිව්වා. ඒ ඇත්ත රැකපන් කියන වචනේට රජකම අතෑරලා ස්ත්‍රීන් අතෑරලා රාජ සැප සම්පත් අතෑරලා එකම එක දෙයක් වෙනුවෙන් කැලේට ආවේ. මොකක් වෙනසද? මිනිමස් කන්න. ඒ සියල්ල අතෑරිය මිනිමස් කන්න. ඒ ආසාව අතෑරියා පොරොන්දු රකින්න. සත්‍ය රකින්න සියල්ල අතෑරියා. සත්‍ය අවංක මිනිස්සෙක්ගේ ජීවිත කතාව. ඊට පස්සේ අර ඔක්කොම මේ බිමට ගත්තා. බිමට ගන්නකොට සුතසෝම රජතුමාට හිතුණා මේ ඔක්කොම දැන් දවස් 7ක් ගහක එල්ලලා අතපය තුවාල වෙලා ගිලන් වෙලා ඉන්නේ. නැගිට ගන්න බෑ මේ 99ක් රජවරුන්ට. ඊට පස්සේ කිව්වා මට ඔයාගේ අවංකකම පෙන්වන්න පුළුවන්ද කියලා ඇහුවා. පෝරිසාදයාගේ. කිව්වා මගේ අවංකකම කොහොමද මම පෙන්වන්නේ? ඔයහේ ප්‍රාණඝාතයෙන් වෙන් උනේ මිනිමස් කන්න නැතුව ඉන්න පොරොන්දු උනේ ඇත්තටම නම් ඒකේ කොනකවත් බොරුව නැත්තම් ගහකින් පොත්තක් ගලවලා කිව්වා මේ පොත්ත උරච්චි කරලා උඹගේ අවංකකමෙන් සත්‍යක්‍රියා කරලා මේ 99 දෙනාම සනීප කරපන් ගෝ. අර පෝරිසාදයා ගහෙන් පොත්තක් කරන් මෙහෙම උලලා ගලක වතුර ටිකක් දාලා මං අවංකවමයි පොරොන්දුනේ. මගේ පොරොන්දුවේ කොතනකවත් බොරුවක් නැහැ සත්‍යයි. මොවුන් සුවපත් වේවා කියලා පැන් ඉහිනකොට අර රජ දරුවෝ 12 පැන් කලයකින් නාලා සුඛිත මුදිතව ඉන්න ජව සම්පන්න බවට පත් වුණා. අවංකකම ප්‍රාතිහාර්යයක් විදිහට ගත්තා මිනිමස් කන කාලේ. සත්‍ය